අයිබෝන් හිතවතුනි අද අපි කරන වීඩියෝවෙන් විදේශ සේවයට යන්න ඉන්න අපේ තරුණ තරුණියන් සහ හිතාදරයන් සහ විදේශ සේවයේ රැඳී දැනට විදේශ සේවයේ නියුතු ඔබට වැදගත් වෙයි කියලා මම හිතනවා. දැනට විදේශ සේවයේ නියුතු ඔබ අපට ගොඩක් වටිනවා. ඒ වගේම මේ දැනට ලංකාවේ සිට විදේශ සේවයට යන්න ඉන්න ඔබත් අපට ගොඩක් වටිනවා. ශ්‍රී ලංකා පුරවැසියන් විදියට අපි ඔබට ණය ගැති. මොකද විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන්නන්නේ ඔබ නිසා. ගේන්නේ ඔබ නිසා. මේ ආර්ථිකය යහපත් වෙලා ශ්‍රී ලංකා පුරවැසියෝ සාමාන්‍ය පරිදි ජීවත් වෙන්නේ ඔබගේ දායකත්වය නිසා. වෙනත් පාර්ශ්වයන් දායක වෙනවා වගේම ඔබ ඍජුව මේකට දායක වෙනවා. ඔබගේ ආර්ථිකය ගොඩ නැගෙනවා වගේම රටේ ආර්ථිකයත් ගොඩ නැගෙනවා ඔබ නිසා. එම නිසා ඔබ අපට ගොඩක් වටිනවා. ඔබට වැදගත් වෙන වෙබ් අඩවියක් පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. ඒක තමයි ඔබ දන්නව දැනට විදේශ සේවා නියුක්තිකාරංශයේ වෙබ් අඩවිය. අපි බලමු ඒකට පිවිසෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ දැනට දන්නව නේද search engine Yahoo Google. මම මේ Google search engine එක ගත්තේ. මෙතන අපි ටයිප් කරනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk slbfe.lk ඊට පස්සේ සර්ච් කරනවා. සර්ච් කරාම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශයේ නිල වෙබ් අඩවිය ලින්ක් එක මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට පේනවා. මම මේ ලින්ක් එක ක්ලික් කරනවා. මේක ජංගම දුරකථනයේත් මෙහෙමයි, ලැප්ටොප් එකෙනුත් මෙහෙමයි, ඕනම ස්මාර්ට්ෆෝන් වලිනුත් මේ විදිහටම ගන්න පුළුවන්. මෙන්න එනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශයේ වෙබ් අඩවිය. මේක අපිට ඉංග්‍රීසියෙන් ගන්න පුළුවන්, සිංහලෙන් ගන්න පුළුවන්, තමිල් වලින් ගන්න පුළුවන්. මම මේක සිංහල වෙබ් පිටුවට හරව ගන්නවා මෙතනින්. හරි. දැන් එනවා සිංහල වෙබ් පිටුව. මෙන්න මේකේ සියලුම තොරතුරු රැකියාවකට ගත වෙන්නේ කොහොමද? රැකියාවට පුහුණු වෙන්නේ කොහොමද? රැකියාව කරගෙන යනකොට ප්‍රශ්නයක් આવොත් කොහොමද අපිට මුහුණ දෙන්නේ? සියලුම තොරතුරු මේකේ අන්තර්ගතයි. මේක ඕගොල්ලෝ ක්ලික් කර බලන්න මොනවද තියෙන්නේ? හැඳින්වීම තියෙනවා, කාර්යාංශයේ භූමිකාව තියෙනවා, විගමනික සේවකයන් සඳහා සේවාවන්, බඳවා ගැනීමේ නියෝජිත ආයතන සඳහා සේවාවන්, රැකියාව අපේක්ෂිත සඳහා ලබා දෙන ලබන සේවාවන්, ප්‍රවෘත්ති සහ සිදුවීම්, කාර්යාංශ පුහුණු වැඩසටහන්, බඳවා ගැනීම, දුරකථන අංක සියලුම දේ තියෙනවා. මේකේ විදේශ සේවා නියුක්තිකාරයන්සේ ලිපිනය තියෙනවා, දුරකථන අංක තියෙනවා. මෙන්න වෙබ් පිටුවට ගියම ඕගොල්ලොන්ගේ තියෙන ගැටලු 80%ක් විතර විසඳ ගන්න පුළුවන්. අර විසඳිච්ච නැති වුණොත් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා ඕගොල්ලොන්ට මෙම සේවාව තව දුරටත් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊමේල් ලිපින තියෙනවා. තරවුකරුවන්ට අසු නොවේ ඔබට ගොඩාක් දුරට මෙම වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පුහුණු වැඩසටහන් තියෙනවා. මෙතන read more කියලා තැන ක්ලික් කරාන් පස්සේ දිගට තොරතුරු එනවා. මම මේ වීඩියෝ ෂෝට් වීඩියෝ නිසා මම එච්චර දාන්නේ නැහැ. මේ වීඩියෝ එක මේ channel එක අපි හැදුවේ ඕගොල්ලෝ ගොඩාක් වටිනවා අපට. ශ්‍රී ලංකා පුරවැසියන් විදියට අපි ඔබට ණයයි. පුහුණු වැඩසටහන් මේ තියෙන. කාර්යාංශයට බඳවා ගැනීමේ වැඩසටහන් ඊශ්‍රායල්, ජපාන්, කොරියා වෙනත් මෙතන සියලු සේවාවන් තියෙනවා. දැනට මේ වෙබ් අඩවියේ තියෙන ඒවා. ඊශ්‍රායල් රාජ්‍යයේ ශ්‍රී ලාංකික තාවකාලික සේවා බඳවා ගැනීම. මෙතන ක්ලික් කරොත් read more ගියොත් කොහොමද ඒක වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ජපාන් TITP සහ SSWP යටතේ ජපානට ශ්‍රී ලංකයන් බඳවා ගැනීම. මෙතෙන්ට ගියාම මේ read more ගියන් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කොරියාව. රජයේ මැදිහත් වීම යටතේ ශ්‍රී ලාංකිකයන් දකුණු කොරියානු රැකියා අවස්ථා පිටත් කිරීම. මෙතෙන්ට ගියාම ඒක බලා ගන්න පුළුවන්. වෙනත් රාජ්‍ය වලට මෙතන read more. මේ 80%ක් ඔබගේ ප්‍රශ්න වලට විසඳුම් මෙතන තියෙනවා. ඔබ අපට වැදගත් අනිවාර්යෙන් ඒක නිසා තමයි මෙම ෂෝට් වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවේ. මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා මෙම දුරකථන අංක මේ ඊමේල් වලට ගිහින් බලන්න, මෙම ලින්ක් වලට ගිහින් බලන්න. ඔබගේ ප්‍රශ්න සියලුම දේ විසඳන්න මෙතනින් පුළුවන්.
අපි එහෙනම් වෙනත් දවසක හමු වෙමු. රට ඉන්න ඔබ අපට ඉතාම වැදගත්. අපි ඔබට ආදරේ කියලා මම මේ වීඩියෝ එක නවත්තනවා. ස්තුතියි.